Welcome to my channel. Subscribe. ආයුබෝවන් හැමෝටම අදත් මගේ YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම අරන් ඉන්නේ අපේ තායිලන්ත ටුවර් එකේ අපි ගිහපු තවත් එක් ලස්සන ගමනක් ගැන. අද අපි යන්නේ මේ වීඩියෝ එකෙන් බැංකොක් වල තියෙන වැක්ස් මියුසියම් එකක් බලන්න. ඉතින් මේ දවස්වල වැක්ස් මියුසියම් එකක් ගැන අපේ ලංකාවෙත් ඇහෙන හින්දා මම මේ ගිහපු තායිලන්ඩ් වල ගියපු වැක්ස් මියුසියම් එක ඔයාලට අරන් ආවොත් හොඳයි කියලා හිතන එක මම මේ වීඩියෝ එක අද ගේන්නේ. මේ අපි යන්නේ එදා අපි තායිලන්ඩ් වලට ගියපු දවසේමයි. ඉතින් මේ වැක්ස් මියුසියම් එක බලන්න යන්න අපිට ටිකට්ස් එහෙම ගන්න ඕන. ටිකට්ස් එහෙම ඔක්කොම අපිත් එක්ක ගියපු අපේ ගයිඩ් කරලා දුන්නා. ඉතින් අපි ටිකට්ස් එහෙම අරගෙන ඇතුළට ගියා. ඒක පිටලා තියෙන්නේ බැංකොක් වල තියෙන ඩිස්කවරි මෝල් එක ඇතුලේ තමයි තියෙන්නේ. එතකොට මේක ඇතුලේදී අපිට වැක්ස් ෆිගර්ස් 90ක් විතර අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දේශීය වගේම විදේශීය විවිධ ඉටි රූප මේකේ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේක මෙයාලා හදලා තියෙන්නේ එක සෝන්ස් විදියට. ඒ කියන්නේ මියුසික් සෝන් එකක්, ඒකේ පොප් ස්ටාර්ස්ලා ඉන්නවා, ඒ වගේම මූවි හීරෝස්ලා ඉන්න ෆිල්ම් සෝන් එකක් තියෙනවා. ඊට පස්සේ ස්පෝර්ට්ස් ලෙජන්ඩ්ස්ලා ඒ වගේ එක ෆිගර්ස් එයාලා වෙනම නිර්මාණය කරලා තියෙනවා මෙතනදී. ඉතින් මෙතනට ගියපුවාම ගොඩක් කට්ටිය අපිට දකින්න පුළුවන් ගොඩක් ෆොටෝස් ගන්නවා. මොකද ඒ තරම් ලස්සන ඉටි රූප තමයි මෙයාලා නිර්මාණය කරලා තියෙන්නේ. අල්ලන්නේ නැහැ පුතේ, අල්ලන්නේ නැහැ. කැඩුවොත් එහෙම අපිට දඩ ගහයි. කවුද මෙයාලා? චිත්‍ර ශිල්පීන්ද? එදා අපි ගියපු දවසේ ලොකුවට සෙනගක් හිටියේ නැති හින්දා අපිට ටිකක් අර නිදහසේ විඳ ගන්න පුළුවන් වුණා. අපි උදෙන්ම වගේ ගියා. එක මම හිතන්නේ ඕපන් කරනවත් එක්කම වගේ තමයි ගියේ. ඒ නිසා අපිට ලොකු කරදරයක් නැතුව එතන බලා ගන්න පුළුවන් වුණා. ටැබ්ලෝ පිකාසෝ යා. ඔයාලත් බලන්න මේ ෆිගර්ස් කොහොමද යාලා හදලා තියෙන්නේ කියන එක. අවත් ගහලා එන්න කරමු.
මේ මෙයාලා ගොන්න ඉඳ ගන්න. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න මාව සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට මං ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.